සුනදගේ පිස්තෝල් සූදුකරන සාධන කරන්න යන්නේ AR-G1 එහෙම නැත්නම් AR-G2 නකයිස්. මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකු මාළුන්ට Hi guys, සුනදගේ පිස්තෝල් සූදුකරන සාධන පිළිගන්න. ඔන්න අද කතා කරන්න යන්නේ AR-G1 එහෙම නැත්නම් AR-G2 ඒ කැම් දෙක ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. මුලින්ම AR-G1 එක දෙන්න පුළුවන් සාමාන්‍ය මාළුවේ ලොකු කරගන්නේ. ඒගොල්ලෝ ඉක්මනට ලොකු කරගෙන ඩ්‍රොප් එකයි නැතිව තියාගන්න තමයි මේ කැම් එක දෙන්නේ. උගක් හෙල්දි මාළුවෙක් තියාගන්න තමයි මේ කැම් එක දෙන්නේ. මේක ගෝල්ඩන් අරවානලට විතරක් නෙමෙයි සිල්වර්ටත් පුළුවන් මේක පාවිච්චි කරන්න. අපි දැන් කඩලා බලමු. මේක අඟල් 6ක වගේ මාළුවෙටත් පොඩි මාළුන්ටත් මේක දෙන්න පුළුවන්. නකයිස් කපුවා අපි එහෙනම් අතට දාලා බලමු මේ පැලට් එක කොහොමද කියලා. පේනවා ඇති දැන් මේ පැලට් එක. හුඟක් චූටි මේක ඕන මාළුවෙට දෙන්න පුළුවන්. මේක හැබැයි අරවානලට හුරු කරගන්න නම් චුට්ටක් අමාරු වෙයි. අපි ඒක හැමෝම තියාගමු. අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ AR-G2 එක ගැන. මේක කලර් ෆීඩර් මේක දෙන ගෝල්ඩන් අරවානලට මේක සිල්වර්ටත් කැමති නම් දෙන්න පුළුවන්. අපි මේකත් කඩාගෙන බලමු. මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකු මාළුන්ට දෙන්න පුළුවන්. මොකෝ මේක එච්චර අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මේක නම් සිල්වර් හදනවා නම් ඉතින් එච්චරම උමනා වෙන්නේ නැහැ. කැමති නම් දෙන්න පුළුවන්. ඔන්න දැන් පේනවාද මේක ලොකුයි. මේක දෙන්න බෑ පොඩි මාළුවෙට. මේක දෙන්න පුළුවන් ටිකක් සයිස් මාළුවෙට. මේකයි මෙන්න මේකයි. කලින් එකේ පැලට් එකේ මේ එකයි. පේනවාද වෙනස? මේක කලර් ෆීඩර් මේ ලොකු එක මේ පොඩි එක growth එක වැඩි කරගන්න පුළුවන් එක. මාළුව සයිස් කරගන්න පුළුවන් එක. ඉතින් ඔයගොල්ලෝගේ අරවාන මාළුවටත් මේ වගේ පැලට් එකක් යූස් කරන තරමට හුඟක් හොඳයි. මාළුව හෙල්දිව හදාගන්න, ඉම්මනට ලොකු කරගන්න පුළුවන්. ගයිස් එතකොට මේක දෙන්න පුළුවන් පොඩි මාළුන්ට. ඒ කියන්නේ අඟල් 3-4 වගේ මාළුවෙට දෙන්න පුළුවන්. AR-G1 එක. ඒ වගේම AR-G2 එක දෙන්න පුළුවන් ටිකක් අඟල් 5ට ලොකු අයට. මොකද මේක පොඩ්ඩක් පැලට් එක ලොකුයි පේන්නන්නම් කොහේ. පේනනවා ඇති. ඒක පොඩි මාළුවෙට කන්න බෑ. මේක නම් පොඩි මාළුන්ට දෙන්න පුළුවන් AR-G2 එක. මේ 1 එක. අදට මම යන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.